රටේ ඇති වෙලා තියෙන තෙල් ප්‍රශ්න. දැන් තෙල් ප්‍රශ්නත් එක්ක මොනවද ඊළඟට එන්නේ? ආහාර ප්‍රශ්න. හැම දෙයක්ම මිල ඉහළ යනවා. මොකද අසීමිත ලෙස තමයි තෙල් මිල ඉහළ ගියේ. මේ තෙල් ඉහළ දැම්මේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගිය එක සාධාරණයි. හැබැයි මේ තෙල් මිල ඉහළ දැම්මේ ගෙනල්ලා තිබ්බ තෙල් වලට. එතකොට මලන්න කොච්චර අසාධාරණද? මිනිස්සු දැන් තාම බස් ගාස්තු වැඩි කරලා නැහැ. මමත් පොදු ප්‍රවාහනේ භාවිතා කරන මගේ. හැබැයි බස් ගාස්තු තාම වැඩි කරලා නැහැ. එතකොට මම ඊයේ දැක්ක දෙයක් තමයි කුරුණෑගල ස්ටෑන්ඩ් එකේ අර පොලිස් ස්ථානාධිපති කියන පාහරයා මිනිස්සුන්ට දාන චණ්ඩි පාට. ඇත්තට මේ මම මේ බස් කියන්නේ බස් කාරයෝ කියලා කියන බස් කාරයන්ගේ පැත්ත ගන්න හේතුව තමයි මම දුප්පත් මිනිහෙක්. මොකද තෙල් රුපියල් 104කින් වැඩි වෙලා තියෙද්දි තාමත් පරණ ගානට බස් දුවන්න බෑ. මොකද මිනිස්සු හම්බ කරන්න ඕනේ. මොකද මේ කන්න බොන්නේ හම්බ කරන එක. ඉතින් රියදුරුට කොන්දස්තරට පඩි ගෙවන්න ඕනේ. බස් එක පාඩුවට දුවන්න බෑ. ඉතින් මේ මිනිස්සු කරන අරගලේ සාධාරණයි. හරි කවුරු හරි එකට මේ තරහෙන් කතා කරනවා නම් මමත් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ. ඉතින් මට තරහෙන් කතා කරන්න පුළුවන්. මම අසාධාරණයි කතා කරනවා. මොකද රජය තිබ්බ තෙල් වලට මිල වැඩි කරේ. ගෙනල්ලා තිබ්බ තෙල් වලට තමයි රුපියල් 104කින් මිල වැඩි කරේ. ඉතින් මේ වැඩි කරපු මිල මිනිස්සුන්ට වැඩි කරලා දෙන්න ඕනේ. ඉතින් මේ මිනිස්සු වෙන අසාධාරණ. ඒතකොට ට්‍රීවිල් දුවන මගී ට්‍රීවිල් දුවන රියදුරේ කොහොමද මේ පාඩුව විඳගන්නේ? කවුද මේ පාඩුව දෙන්නේ? ඉතින් ඒක වෙන අසාධාරණ. ඒක නිසා ඊයර පොලිස්පති කියලා පාහරෙක් කුරුණෑගල පොලිස්පති කියන පාහරයා මිනිස්සුන්ට චණ්ඩි පාට දැම්මා. ඕකගේ චණ්ඩි පාට මේ නැති කරන්න තිබ්බා. මූ නිකන් ලොකු චණ්ඩියා ගෑලා මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. මොකද්ද මේ නීතිය? බලු නීතියක්ද මේ රටේ තියෙන්නේ? එහෙම කරන්න බෑ. මිනිස්සුන්ට එහෙම අසාධාරණ විදිහට සලකන්න බෑ. මිනිස්සු බස් දුවන්න බෑ කියනවා නම් බෑම තමයි. හේතුව වෙයි අසාධාරණ විදිහට මේ වැඩේ කරන්න දෙන්න බෑ. මිනිස්සු පව්. තෙල් මිල වැඩි වුණා නම් අනිවාර්යෙන් අනිත් බඩු සියල්ලම ඒ කියන්නේ විශේෂයෙන් හාල් මිල එහෙම රුපියල් 350 අවුරුදු සමයේ එන්නේ හොඳ ආතල් එකක් ගත්ත හැකි අවුරුදු සමයට. ඉතින් අවුරුදු සමයේ අඩු මිලට බඩු නම් කාටවත් ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ පාර අවුරුද්ද රඳින්න වෙන්නේ අඳුන් නෙවෙයි කොස්කොල වලින් තමයි හදාගත්තේ. දැන් තමයි අඳින්න වෙන්නේ. ඉතින් ඒක මතක තියාගන්න. මේ ආණ්ඩුව ආවේ මෙච්චර මේ පච ගොඩක් කියලා. අපි පච වලට හැමෝම වුණා. මොකද පච මං හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම පච කියපු ආණ්ඩුව සහ වැඩියෙන්ම පච කියපු රාජ්‍ය නායකයා. ඉතින් ඒ පච අහලා මිනිස්සු අහු වුණා. ඔන්න දැන් වෙච්ච වැඩේ. ඉස්සර කියනවා කොහමද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෙම්බ්‍රිස්සාවක් ගියා ලංකාවේ තෙල් මිල වැඩි කරනවා. ඉතින් අද වැඩි කරලා තියෙන තෙල් නෙමෙයිද? ඔය වැඩි කරලා තියෙන ගෙනල්ලා තිබ්බ තෙල්. එන අසාධාරණයි. ඒක නිසා මිනිස්සු අවදියෙන් ඉන්න. මිනිස්සුන්ට මේ වෙච්ච අසාධාරණේ බලාන ඉන්න. තෙල් මිල 104කින් වැඩි වුණේ. තව ඉස්සරහට කොච්චර වැඩි වෙන්නද මේක දෙනවා තින්නේ. අපිට තෙල් දෙන්න රටවල් කිහිපයක් ඉදිරියට වෙලා ඉරානයේ තෙල් දෙන්නම් කියනවාද? ඒ ගන්නකො දෙනවනේ. ගන්න නැහැ ඒවා. ඊට කලින් රුසියාවෙන් තෙල් දෙන්නම් කිව්වා. අඩු මිලට. ඉතින් ඒ ගත්තෙත් නැහැ. මේ ආණ්ඩුව කොච්චර බොරු කියලා දාවේ. ඒක නිසා මිනිස්සු රැවටුණා. රැවටිච්ච මිනිස්සු අද ලැජ්ජාවටපත් වෙනවා. සාධාරණීකරණය කරන්න හදනවා. තෙල් පෝලිං වල උන්ගේ හෙන්චයියෝ දාලා ඒවා සාධාරණී කරනවා. රුපියල් 10ට ගියත් අනුර හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ මතක තියාගන්න. අනුර කුමාර දිසානායක කියන පචන් නායකයා කියපු බොරුගොඩ. ඔයාලට අද හම්බ වෙනවද බෙහෙත් ටික වැඩිබදු රහිතව? අද ඔයාලට පාසල් උපකරණ ටික ලැබෙනවද වැඩිබදු රහිතව? තෙල් මිල ඔයාලට රුපියල් 100ට හම්බ වෙනවා. දැන් ඔබට සතුටුද? ඒ නිසා මේ දැකලා දෙයක් hina වෙනව නෙවෙයි. හරිම දුකයි. මේක බෞද්ධ රටක්. මේක වැඩිපුරම බොරු කිව්වේ. මේ අනුර කුමාර දිසානායක කියන කම් වැඩිපුරම බොරු කිව්වේ. වෙන එක දේශපාලනඥයෙක් සාධාරණීකරණය නෙවෙයි. මේක වැඩිපුරම බොරු කියලා ආපු එක. ඉතින් ඒක බොරු කිව්වේ දුප්පත් මිනිසුන්ට. දුප්පත් මිනිසුන්ට බොරු කියන්න හේතුව තමයි මිනිස්සු මුව විශ්වාස කරා දුප්පතෙක් කියලා. ඇත්තටම මූ දුප්පතෙක් නෙවෙයි. මූ පොඩි කාලේ ඉඳලා නිකන් කාපු එකෙක්. ලොකු වෙලත් නිකන් කාපු එකෙක්. ඒ කියන්නේ රුපියලක්වත් හම්බ කරලා කාපු එකෙක් නෙවෙයි. නිකන් හම්බ වෙන දේෙන් කාලා ජීවත් වෙච්ච එක. දුප්පතාවගේවත් පොසතාවගේවත් දුක දන්න එකෙක් නෙවෙයි. ඒක මතක තියාගන්න. ඒක නිසා ඔබට ඉදිරියේදී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනවා. ඒක හැබැයි උඩ බලාගෙන ඉන්න වෙනවා. කනගාටුයි සහෝදර සහෝදරයෝ.